ඉතින් ඔන්න අදත් ඩෙකරේෂන් බ්ලොග් එකක් අරගෙන එනවා. ඉතින් අදත් ඩෙකරේෂන් දෙකක් තියෙනවා. ඉතින් අපි මේ දෙකම එකම බ්ලොග් එකකින් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් යන් අපිත් එක්ක. හරි ඉතින් මුලින්ම අපිට ඩෙකරේෂන් එක තිබ්බේ මෙතන. මේක තිබ්බේ කිරුළපන රෙස්ටුරන්ට් එකක්. ඉතින් අපි මුලින්ම ගියපු ගමන් කරේ බැලුන් ටික ග්ලෝ කරන්න ගත්තා. ඉතින් හස්බන්ඩ් බැලුන් ටික ග්ලෝ කරා. ඊට පස්සේ මම එයා බැලුන් ටික ග්ලෝ කරනකම් මම ගාලන්ඩ් එක හදාගත්තා. මොකද මේකට ගාලන්ඩ් දෙකක් යනවා. බෑක්ඩ්‍රොප් දෙකක් යන ඩෙකරේෂන් එකක්. ඉතින් අපි ඉස්සර වෙලාම මේ ටික බැලුන් ටික ඉක්මනට ග්ලෝ කරලා ගාලන්ඩ් එක හදාගත්තා. මොකද අපිට තව ඩෙකරේෂන් එකකටත් යන්න තිබ්බා. අපිට ටයිම් ඇත්තටම මදි වුණා. ඉතින් ඒ නිසා ඉක්මනට හස්බන්ඩ් බැලුන් ග්ලෝ කරා. මම ගාලන්ඩ් එක ඉක්මනට රෙඩි කරගත්තා. ඊට පස්සේ අපි පොඩි වීඩියෝ ක්ලිප් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ලොකුවට වීඩියෝස් කරන්න බෑ. එතන අපි ඩෙකරේෂන් එක කරන ගමන් නිසා. ඊට පස්සේ හැබැයි අපිට එතන ලොකු ඉඩක් තිබ්බ අපේ ඩෙකෝ එක කරගන්න. මොකද නැත්තම් ඒ වගේ ඉඩක් තිබ්බේ නැත්තම් අපිට ඒක ලස්සනට කරගන්නත් බැරි වෙනවා. මොකද ලොකු ඩෙකරේෂන් එකක් නිසා. ඉතින් ඒ විදිහට සෙට් කරලා ඕක තමයි ෆයිනල් ලුක් එක. ඕක අපි අන්තිමට තමයි ස්ප්‍රේ එක කරන්නේ. ඩෙකෝ එක කරලා ඉවරුනහම බැලුන් එක ෂයින් වෙන්න ලස්සනට තියෙන්න තමයි මේ ස්ප්‍රේ එක ගහන්නේ. ඉතින් කස්ටමර්ට මාරම හැපි. එයා අපිට දීපු ෆොටෝ එකට වැඩිය ලස්සනටම අපි කරලා දීපු නිසා ඉතින් කස්ටමර්ට මාරම හැපි මේක දැක්කහම. ඉතින් ඔන්න ඕක තමයි ඒකේ ෆයිනල් ලුක් එක. ඊට පස්සේ අපි ගියා මේ ඩෙකෝ එක තිබ්බේ මරීනා බීච් රිසෝට් දෙහිවල. ඉතින් මෙතන මාරම ලස්සන view එකක් තියෙනවා. අපි ඉතින් ඒකත් බලලා මෙතන ලොකුවට වීඩියෝස් කරන්න බැරි වුණා. ඉතින් ඔන්න ඕක තමයි මේ ඩෙකෝ එකේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එදා දවස අපේ ඩෙකරේෂන් ඉවර වුණේ. ඉතින් එහෙනම් තව ලස්සනම ඩෙකරේෂන් vlog එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න. ඉතින් මාව subscribe කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ලස්සන vlog එකක් අරගෙන එන්නම්. හැමෝම පරිස්සමට සතුටින් ඉන්න. bye.